පොඩ මේ මල්ලි රෝස්මලක් කටේ ගහගෙන මල්ලි පොඩක් අමතන්න බලන්න hello, සමත hello, hi. පොඩක් මල්ලි ඔතුමගේ නම රෝසමල නම පොඩක් පදන්න வணக்கம் මල්ලි මට මල මොකද කටේ මල්ලි මලද? සුපිරි මගේ නෙක්ස්ට දෙන්න මම මේ තියන්ගේ ඒක ප්‍රශ්නයක් නෑ මල්ලි ඒක පස්සේ කරගන්න මොකද අපිට නෙක්ස්ට මෙතන ඉතාමත් මල්ලි මෙතන ඉතාමත් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන දුබුරු පාට වඳුරු ඇඳුමක් ඇඳගත්ත මිනිස්සෙක්ට සතෙක්ද දන්නේ මේ නගරය තුළ විශාල කලහ කැළවීමක් ඇති කරන ගමන් ඉන්නේ මේ අවස්ථාවේ. ඉතාමත් භයානකයි මොනාද තත්ත්වය. කරන්න ජිකිදානාද ජිකි දානවා විතරක් නෙවෙයි මල්ලි මිනිසුන් හප්පනවා හොස්පිටල් යනවා උඩින් යනවා ආ. මොටර් සයිකල් හප්පනවා ඉතාමත් කලහකාරී ලෙස තමයි හැසිරෙන්නේ. සාමාන්‍යෙන් දන්න එකෙක් දන්න ඕක වද තමා දෙන්න හැමෝටම ඔව් මේක වන ජීවියකට අපි මේ නිවස්තික පෙන්නලා උට සොට් එක දෙන්න යන්නේ තේරුම් ගනි. අපි මේක පාරේ කියන මනුස්සෙටනේ බල්ලෙක්ට තින්න දෙන්න වඳුර ඇරෑර යන්න ගෙදීම වඳුරු පයියත්තා අරදදි කියල හිතන්න ඩෝගි ස්ටයිල් නෙවේ කිරීම මංකි ස්ටයිල් අරන්න මේ මම කියන්න හැරද ඔය වඳුරාව අපි මේ අල්ලලව්ව වඳ කරලා ඉන්න ඕනේ මුලින්ම හරිද? වද කරන්න සාෆිද වද කරන්න වඳුර රෙකෝඩ් දෙන්නේ නෑනේ. දැන් මේකයි මල්ලි කේස් එක. දැන් මල්ලා මේකට සීනියර්ලා ඒ කියන්නේ මල්ලිලා මේකේ සීනියර්ස්ලානේ. එතකොට මේ ඔයා දන්නවා ඒක ඇත්තම සිටුේෂන් එක. බට් මෙතන කතන්දර අලුතෙන් පටන් ගන්න. අපි මේ වාර්තා ඔක්කොම මේ නිවුස් ඔක්කොම අලුතෙන් තමයි ආයතන වලට අලුතෙන් යවන්නේ. එතකොට ඒගොල්ලෝ විසිදු දන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන සිටුේෂන් එක. දැන් ඔයා ඒ වගේ කියන්න ඕනේ ඔයා මේ වෙලාවේදී ඒක එක්ස්පීරියන්ස් කරන කෙනෙක් වගේ පොඩ අපිට පොඩ ආයි කට් එකක් ගන්න පුළුවන් වේද? ඒක හරි මොකක්ද මම කියන්න මොකද වන්ද කියන්න මොකද කියන්න කියන්න දැන් මේ වගේ අර දුබුරු පාට ඇඳුමක් ඇඳගත්ත මල්ලි රෙකෝඩ් එක ගන්න රෝල් කරන්න. ටෙස්ටිං 1 2 3 check. රෝලින් Action. අයියෝ මේ මල්ලි ඒ කියන්නේ ඉතමත් භයානක තත්ත්වයක් මේ නගරය තුළ ඇතිලා තියෙන්නේ. මේ මොකද ඊට මිනිහට බය වෙයන් හරිද ලං කරන්න මේ ගන්න විහිළුවට නෙමෙයි ගන් පොයින්ට් කරන්නේ බය වෙලා ඉඳන් හරිද ගන්නක් පොයින්ට් කරලා පස්සේ විහිළුවට ගන්න මගුල් ජෝක් නම් ජෝක් කරගෙන ඉන්න තැන් වල මෙහෙ ජෝක් කරන්න එන්න එපා කවුරුත් මට සිරනවා ගන්න පොයින්ට් කරා මිනිහෙක් බය වෙයන් සෙල්ලමට නෙමෙයි අපි ගන් පොයින්ට් කරන්නේ බය වුණාද මල්ලි? මම කෙලවෙනවා බය වෙලා රෙකෝඩ් කරපන්. මට සිරනවා. මේ කට් කරන්න බෑ මෙහෙම ගන්නේ ලයිව් එක අදපන් ඕම්මම. විදියා දාන්න පුළුවන් බං මේක ඇල්ල. ෂෙල්ට නේ තිබ්බේ. සෝරි නෑ විස අවුල නෑ අවුල නෑ උඹලා අඩේ කරගනින් ඒ මට සිරනවා. මේ තවුරු පොඩ අන්තර කලාකාරී සිදුවීමක් කියන්නේ. ඒකයි පොඩක් මැදදී නවත්තන්නනේ වැඩේ. කට් කරා කොහෙද කෑවනේ බලන්න ඒකනේ. ඉතින් ඉන්නද අලුතෙන් ගන්නද සීන් එක? කැමරා ඇක්ෂන් දෙන්නේ ඇක්ෂන් කියපන්. ඇක්ෂන් හරි සුපිරි. මල්ලි මේ දැන් තමත් භයානක සත්‍ය තමයි මේ නගර තුළ සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වඳුරෙක් දුබුරු පාට ඇඳුමක් අඳගත්ත වඳුරෙක් වගේ මිනිස්සුද නැද්ද කියන අපි දන්නේ හරියටම. බට් ඒක ඉතාමත් භයානක විදිහට තමයි මේ නගර තුළ මිනිස්සුන්ට කරදර කරනවා, වාහන පෙරලනවා, මොටර් සයිකල් තරනවා, මිනිස්සු ඇඟුඩින් යනවා, කකුල් කඩනවා. ඒ කියන්නේ ඒ වගේ ඉතාමත් දරුණු ලෙස තමයි මිනිස්සු හැසිරෙන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සයා ගැන මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ මේ නගරේ සම්බන්ධව? ඇත්තට මේ ඒ සම්බන්ධයෙන් මම ඇත්තටම මගේ පෞද්ගලික මතය මම තරයක හෙලා දකින ඇත්තරම සූවක ඉන්න සූවක ඉන්න සත්තු ඇත්තනම් නිදහසේ කැන පාරය සංක්‍රමණය කිරීම මේක ඇත්තර මේක රජයේ වරදක් මන්නම් කිරීම මේකට මේ විපක්ෂය වශය ම මේ කියන්නේ මේක ඇත්තරම ගවමන්ටේ මොක්කරි කූට උපක්‍රමයක් මේ මොනාද සත්තු එලියටවල යාලට අර යාලක තියෙන ප්‍රශ්න අමතක් කරගන්න මේක රජයෙන් කරන මොක්කර කූට උපක්‍රමයක් කරට හරවෙයි කියන්න මල්ලි මේකට ටැක් වැඩි කරලා මිනිස්සුන්ට ප්‍රශ්න අමතකන්න වඳුර එදදාල ප්‍රශ්න ඇති කරලා ඒ ප්‍රශ්න අමතකන්න මේ ප්‍රශ්නයක් දර කියලේ මට කියන්න එකන මල්ලි මේකට ඔයා අපි මේ කතාව සම්පූර්ණ වෙන මානයකට යනවා මල්ලි මේ ඔයාගේ කතාවත් එක්ක මේකට දේශපාලන මුණුවරක් මේකට ගේනකොට ඒක ඇත්තටම දේශපාලන කුමන්ත්‍රණයක් මේක මට තේරෙන්නේ ඉතින් ඒක හැමදේටම දේශපාලනය අඩංගන මේනකද දැන් ඔයා කියන මල්ලි මේ වඳුරා දේශපාලන මේ වඳුරා කියන්නේ දේශපාලන නිර්මාණය කරපු ඩමියා එතකොට මල්ලි ඔව් කාගේද මේ දේශපාලන ගුණ්ඩු දේ දේශපාලන කුමන්ත්‍රණ ඇත්තම අපට තේරෙන්න දේශපාලනක අත්භූතය කියන ඒගෙන කවුරු කොහෙම කරනත් දර සමහට මේක මන්නන් කියන්න මේක විපක්ෂයෙන් කළ මේක ඇත්තරම ආණ්ඩුව පැත්තෙක් දැන්ට තියෙන ප්‍රශ්න අමතක් කරන්න යොදෝපු ඩමියක් කියලට මට කියනදී අම්මටසිර හිතන්නක දැන් හිතනක දැන් නිවස්සල දැන් කියන්නක යන්නේ රජයේ රජ නිරධාරී මුදල්ලවා එත කරලා වාහන ගෙන්න්නල අරමය සිීන්න යන්න වා හිතන්නකද වඳුරෙක් කියල නගර පිස්සනටල මිනිස්සෙන් කකුල් කැඩුවම් දේක නිවස්සෙන මොකක්ද
වඳුරවනේ. එකට හිතන්නක එතකොට හිතන්න මිනිස්සු දැන් එතකොට මිනිස්සුන්ට අරක මතකන මිනිස්සුන්ට මතක ඔන්න වඳුරක සිීනක තමත වඳුර දවස් දෙක තුනක් ගියම තාමක්කද අලුත් නාට්‍යයක්කි න බලන්න මේක ඇත්තර රජය විසින් කරන්න කූට උපක්‍රම කොලයකට අහුවෙන්න දිගනම නැග සිටින්න ඕන වාල තේරෙනද වාලක දැන් සාමාන්‍ය මිනකර වාහන දෙගත්ති මිනිස්සුන්ගෙන් ටක්ස් කැපෙන අම්මට සිදර ටක්ස් කපන වට ඒක හිතෙන්න්නත් ඒ ඇත්තරම ඇත්තරම ටක්ස් කැපෙත් ඉතාමගේ වගේ රුප 500ක් කවරට ඉතාමත් කනගඩුදායක මල්ල පාකට වැඩි තිය නොනේ හරි හරි කියක් හරි කඩාගන්න පුළුව මල්ලි අපි මේ හෝලින් හරියට කිව්වනේ.